ඒත් ඉතින් මේ ළඟක් වෙනකම්ම තාත්තා යංකලි හොඳට හිටියනේ. තාත්තා මිනිසුන්ගේ කුලගොත් වැනි සුළුසුළු අඩුපාඩු තකන කෙනෙක් නොවේය. අනික ඔහු කෙලිහි ගුණ නොදැත්තෙකුද නොවේය. හේවවසම් අංකල් අඩු කුලේය නමද අරගත්ත නමක් ආදී වශයෙන් අම්මා දුන් පිළිතුරෙන් නොසෑහුණු පොන්න යලිත් ඇසුවේ. ඔව් දැන් මේ ඔය ගෙදර කරන ප්‍රයිවට් ක්ලිනික් එක හන්දනේ. ඒ ගැන ගමේ නොයෙක් කතා තියෙනවා. ළමයි නැති කරන තැනක් කියලා. ඔයාලා වැඩියෙහි යනවටත් තාත්තා කැමති ඒකයි. පාව්වර නොදරුව දෙන්න නම් ඔවා දන්නේ නැතුව ඇති. ඒත් ශ්‍රියා ආන්ටි දන්නවා. එයාටත් ඕනේ ඉතින් සල්ලි සැපයිනේ. ඉතින් සද්ද නැතුව ඉන්න. මද වේලාවක් නිහඬව සිටි අම්මා නැවතත් කියන්නට ඌයේ නිර්මලා හා මේනකා ගැන දුකෙන්ය. පූර්ණටද හිතුනේ එහෙමය. හා අපිට ඔයින් වැඩක් නැහැ. ඔයා දැන් නැගිටලා පාඩම් කරන්න. තාම මෙහෙට රෑ වෙලත් නැහනේ. අම්මා කීවේ විදානයක පරිද්දෙන්නේ. අම්මා නිර්මලාට නම් කරුණාවයි බව පැහැදිලිය. එහෙත් ආදර සම්බන්ධතාවකට නම් ඇගෙන් ඉඩක් නැති පාටය. පූර්ණ අම්මා දෙස බලා හිඳින්නට වූයේ අතරමංගය. ඒ නොතකා යන්නට සැරසුණු අම්මා පුටුවෙන් නැගී පූර්ණ අසලට ආවාය. මේ ඔය නිර්මලාලගේ තොරතුරු නංගිටවත් කියන්න එපා. ඔයයි මායි අතර තිබුණාම ඇති. හොඳද? දැන් ගිහින් පාඩම් කරන්න. කරුණාවෙන් පූර්ණ දෙස බලා ඔහුගේ හිස අතගාමින් අම්මා පැවසුවාය. අම්මා කීවාට පාඩම් කරන්නට හිත එකග වන්නේ නැත. ඔහු ඇඳ මැදට වන්නට හිඳගෙන දෙදන දෝතින් වටලා වකුටු වී කල්පනාවක ගිලී ගත්තේය. බොහෝ විට හේවවසම් අංකල්ගේ ක්ලිනික් එකට එන්නේ ලාබාල තරුණ ජෝඩුය. ගමේ පැතිරෙන කටකතා එක දෙක පූර්ණගේ කන්ටද වැටී ඇත. සමහර විට නිර්මලා හා මේනකද මේවා අසා තිබෙන්නට පුළුවන්. එහෙත් තම ආදරණීය තාත්තා එවැනි නරුමයෙක් යයි ඔවුන් විශ්වාස කරන්නේ කොහොමද? පෞකාර සල්ලි වලින් සමාජයේ කොතෙකුත් වැජඹුණත් දිව්‍ය සැප සම්පත් ලැබුවත් දරුවෙකුට තම ආත්ම ගෞරවය රැකගෙන ඉන්නට පරිසරය හදා දෙන්නට බැරි නම් ඒ සල්ලි වලින් ඇති ඵලෙ කුමක්දැයි පූර්ණට සිතෙන්නට විය. ගහේ කට උල් කරන්නට ඕනෑදැයි කතාවක් ඇත. එහෙත් නිර්මලා හා මේනකා ගැන පූර්ණට එහෙම හිතන්නටවත් බැරි. ඔවුන් අහිංසක කරුණාවන්ත දැරියන්. කුහුඹුවකුවත් මරණ හිතක් ඔවුනට තිබෙන්නට බැරිය. ශ්‍රියා ආන්ටි නිර්මලාගේ අම්මා කොන්වෙන්ට් එකේ වෙස්ටර්න් මියුසික් ටීචර්. රැකියාවට ගැලපෙනසේ නිරතුරු පාට කළ බෝනික්කියක මෙන් හැඩවී හිඳින්නීය. දෙවුරතෙක් කඩා හැලෙන මුදුගැසුණු තබවන් කොණ්ඩය, තියුණු අඟපසඟ සහිත මුහුණ, සිරුරේ පැහැය හා සිහින් උස සිරුර ඈ වඩාත් සමකලේ ඉංග්‍රීසි ආර්යාවකට. හේවවසම් අංකල් පකිස් පෙට්ටියක් වගේ. ඔහු උසින් අඩු පළලින් වැඩි මිනිසෙක්ය. නිතරම ඇඟේ පාටටම ගැලපෙන සූට් අඳින තට්ට හිසක් ඇති ඔහු පූර්ණට සිහි ගන්වන්නේ හම්ටි ඩම්ටි. අම්මා කියනවා වගේ සල්ලි සැප සම්පත් නොවන්නට ඔවුන් දෙදෙනා අතර කිසිදු ගැලපුමක් පූර්ණටද පෙනෙන්නේ නැත. මොනවා වුණත් හේවවසම් අංකල් ශූර කපටි මිනිහෙක් බව නම් සැබෑය. ඉතින් තවත් කතාංගයක් අරගෙන ඉක්මනින්ම එන්නම්. මම පුන්සිසී ජයතිලක.